හින්දා මම ජොබ් එකෙන් පොඩ්ඩක් රෙස්පෙක්ට් එක දීලා ඉතින් අයින් වුණා. අපේ අම්මට තිබ්බේ කාලේ ස්කූටරය. අම්මගේ ස්කූටරය අරන් මම ඌබේට්ස් කෑම ඩිලිවරි කරන්න ගත්තා. ඒක අවුවත් දැසක් කිසිම දෙයක් අදාළ නැහැ. එක දිගට යනවා ආයේ. දවල්ට විතරක් කාලේ එතන තිබ්බා මේ තෝසෙ කඩේ. තෝසෙ එකක් කෑම පොඩ්ඩක් අල්ලන් ඉන්න අර කොන්ක්‍රීට් එකක් දැම්ම වගේ තියෙනවා. ඉතින් අව කොරෝනා දුවන්නේ නැහැ. මගේ තාත්තා මේ එළවලු බිස්නස් කරන්නේ. පොඩි කඩයක් උතර අපේ ගමියම තිබ්බ තාත්තට එළවලු කඩයක්. මම එළවලු කඩේ බඩු මට උතර හිටියා ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා. ඒ කාලේ අවුරුදු 4ක් විතර ආදරේ සම්බන්ධයි. ඉල්ලගේ යාළුවෝ වීල් කරන්න ගන්නවලු කඩේ කොල්ලා කියලා වීල් කරන්න ගන්නවා. දැන් යා කිව්වා මට වෙන ජොබ් එකක් හොයාගන්න. ඉතින් මට ඒ වුණාට මම එයාට කිව්වා මෙහෙමයි මං ගාව ලොකු ප්ලෑන් එකක් තියෙනවා. මං ඒ ප්ලෑන් එකට තමයි යන්නේ. කිව්වා ඉතින් ඒක නවත්තන්න අපේ ගෙදරින් කැමති වෙන්නේ නැහැ කියලා. කඩයක් කරන කෙනෙක්ට සල්ලි නැති කාලේ මට දරා ගන්න පුළුවන්. අර ලව් එක නැති වෙච්ච එක මට සෑහෙන්න වැදුනා ඒක. මානසික මම පල්ලියා හොඳට මඩනවා ගෙදරට එලා. ඒ තාත්තා ඇවිල්ලා ඇහුවා මොකද ප්‍රශ්නේ කියලා. මම හොඳටම තාත්තත් එක්ක අනනවා. තාත්තා එක්කන් ගියාම සමන් දේවල්. තාත්තා මට යද්දි හිටියා කවදාවත් දුම් වෙන්න ඕන. ඊට පස්සේ ඔය දාලා ගියේ ඔක්කොමල්ලා අර කඩේ කොල්ලනේ මොනවා කිව්වත් අනිවාර්යෙන් එන දවසක් එනවා කියලා. තාත්තා යද්දි මට වාහනයක් පෙන්නුවා. මෙන්න මේ වගේ එකක්වත් වාහනයක් ගන්නවා. උතෝට තමයි දැන් කලින් කෙල්ල එකක් බලන්නේ කියලා. තාත්තා කිව්වා දැන් අපේ කාලේ ඉවරයිනේ පුතේ. දැන් මට මේකක් ගන්න බෑ. ඇත්තට දැන් මට ඒක සෑහෙන්න දෙනවා. මට ඕනෙලා තිබ්බේ පුළුවන් තරම් ඉක්මනට තාත්තගේ අර වාහනේ. ගේම ගහන් හිටියේ එකතු කරගෙන හිටියේ වෙලා වෙනකන් දැන් ගේනකන් නිින්ද යන්නෙත් නෑ. මට තාත්තට පෙන්නනකම්ම අලුත්ම වාහනේ ගෙනල්ලා මං ගියා තාත්තා එක දවසක් මට කිව්වා තාත්තට ජීවිත කාලේ මාර්ජනත් ගන්න බැරි වාහනයක් තිබ්බා. ඔන්න ඒ වාහනේ මං අද ගෙනාවා කියලා 2025 අලුත්ම SLක් තාත්තට ගෙනල් වෙන්නවා. තාත්තා කිව්වා මට මතකයි අපි ඉස්සෙල්ලාම කොහෙද යන්නේ මේ වාහනේ අර සමන් දේවල්. කඩේ කොල්ලා කියලා දාලා ගිහපු කෙල්ල දැන් මොනවද කරන්නේ? එයාගේ ප්‍රතික්ෂේප වීම තමයි මගේ මොටිවේෂන් එක. අනිවාර්යයෙන් ළඟට ගන්නේ නේ. කොහොනේ? ආයේ නැති කාලේ නැති කට්ටිය දැන් මොකටද කොහොන?